අපි වාක්‍ය රීති සම්බන්ධව සාකච්ඡා කරමින් ඉන්න පාඩම් මාලාවේ 11 වෙනි වාක්‍ය රීතිය ගැන කතා කරන්න තමයි අද දවසේදී එකතු වෙන්නේ. අකීකරු සිංහල පන්තියේ YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා සිංහල රහට ඉගෙන ගන්න දරුවන්ට උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ කියන කවර විභාගයකදී වුණත් එහෙම නැත්නම් වෙනත් උසස් තරඟ විභාගයකදී වුණත් වාක්‍ය රීති ප්‍රශ්නයක් ආවොත් එහෙම කොහොමද ලියා ගන්න කියන එක සම්බන්ධව අපි දිගින් දිගට සාකච්ඡා කරමින් හිටියා. ඒ වගේම මේ පාඩම් මාලාව උසස් පෙළ සාමාන්‍ය පෙළ එහෙම නැත්නම් වෙනත් උසස් විභාග සඳහා මුණ දෙන දරුවන්ට විතරක්ම නෙවෙයි එදිනදා ජීවිතේ වාක්‍යයක් හරියට ලියා ගන්න කොහොමද කියන එක දැනගන්න ඉන්න ඕන කියලා හිතන බහුතරයක් දෙනාට බොහොම වැදගත් කාරණාවක් වේ. විශේෂයෙන්ම පොත්පත් ලියන ලේඛක ලේඛිකාව වෙන්න උත්සාහ කරන අනාගතයේ සිංහල භාෂාව පරිහරණය කරමින් ඉදිරියට යන බොහෝ දෙනාට මේ වාක්‍ය රීති පාඩම් මාලාව අතිශය වැදගත් පාඩම් මාලාවක් වෙයි කියලා අපි විශ්වාස කරනවා. මේ වෙනකොට මේ සඳහා අපිට ඉහළ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. එහෙමනම් අපි අදත් කතා කරනවා 11 වෙනි වාක්‍ය රීතිය. අපි දිගින් දිගට දැන් වාක්‍ය රීති 10ක් විතර කතා කරා. අපි 11 වෙනි වාක්‍ය රීතියටයි යන්නේ. පෞද්ගලික ටිකේම අපි කතා කරගෙන ආවේ ගෞරවාර්ථයේ ප්‍රත්‍ය එහෙම නැත්නම් ගෞරවාර්ථයේ පද වගේ දේවල් යෙදමින් යන වාක්‍ය රීතිය. අපි අද දවසේ ගෞරවාර්ථ ප්‍රත්‍යක් හඳුනා ගන්න සූදානම්. දෑ සහ පා මේ කියන ප්‍රත්‍ය දෙක සමහරලාට ඔබ දැකලා ඇති වාක්‍යවල යෙදෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් ඔයාලා අහලා ඇති සමහරලාවට මෑණියන් දෑ ඒ වගේ වචනයක්. රජපා ඒ වගේ වචනයක්. සිටුපා තෙරණියන් දෑ මේ වගේ වචන අහලා ඇති. එතකොට දැන් ඒකේ පොඩි ඒ උදාහරණ ඇසුරෙන් අපිට තේරුම් ගන්න පුළුවන් දෙයක් තියෙනවා. දැන් තෙරණියන් දෑ ස්ත්‍රීලිංගයි. මෑණියන් දෑ ස්ත්‍රීලිංගයි. එතකොට දෑ යෙදෙන්නේ ස්ත්‍රීලිංග පදවලට. රජපා සිටුපා පා යෙදෙන්නේ පුරුෂ ලිංගයේදී. එහෙමනම් යම් කිසි අවස්ථාවක දෑ වගේ පදයක් ප්‍රත්‍යක් යෙදුනහම ආඛ්‍යාතයේ තීරණය වෙන්නේ දෑය කියලා. කොහොමද ආඛ්‍යාතයේ තීරණය වෙන්නේ? දෑය. දැන් උදාහරණයක් ගත්තොත් මෑණියන් දෑ දරුවන් හදන දෑය. දෑ කියලා ආවම ආඛ්‍යාතයේ දෑය කියලා අවසන් කරන්න ඕන ඔයාලා. එහෙම නැත්තම් බහුවචනයෙන් තියන්නත් පුළුවන්කම තියෙනවා. ඒකේ වරදකුත් නැහැ. දැන් අපිට මෑණියන් දෑ දරුවන් හදන දෑය කියන්නත් පුළුවන්. මෑණියන් දෑ දරුවන් හදති කියන්නත් පුළුවන්. තෙරණියන් දෑ වෙහෙරට වඩින දෑය කියන්නත් පුළුවන්. තෙරණියන් දෑ වෙහෙරට වැඩම කළහ කියන්නත් පුළුවන්. එහෙමනම් මතක තියාගන්න වාක්‍ය රීතිය යම් කිසි අවස්ථාවක ස්ත්‍රීලිංග පදයක් එක්ක දෑ කියන ප්‍රත්‍යය දුනහම දෑ කියන ගෞරවාර්ථ ප්‍රත්‍යය දුනහම ආඛ්‍යාතය දෑය හැටියට අවසන් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ආඛ්‍යාතය බහුවචනයෙන් තියන්නත් පුළුවන්කම තියෙනවා. ඔය වගේම තමයි පා කියන එක. පා කියන කොටසේදී රජපා රාජ්‍ය පාලනය කළහ. රජපා කිව්වහම ඒක වචන උනහට කළහ කියලා අපි බහුවචන ආඛ්‍යාතයක් තියන්නේ. සිටුපා වෙළඳාම් කරති. සිටුපා වෙළඳාම් කරති. එතකොට පා කියලා දුනහම ආඛ්‍යාතේ බහුවචන වෙනවා. දැන් ඔතනදී මම ආයමත් පොඩි කාරණාවක් මතක් කරලා දෙන්නම්. අර අපි ඉගෙන ගත්ත කලින් වතාවක ඔයාලට මතකයි නම් වහන්සේ කියන ගෞරවාර්ථ පදේ දුනහම ආඛ්‍යාතය සේකාලින් අවසන් කරන්නත් පුළුවන් බහුවචන කරන්නත් පුළුවන් කියලා. ඒ වගේම තමයි අපි එතනදී කතා කරා වහන්සේ කියන පදයට පෙර පදේ අනුක්ත වෙන්න ඕනේ කියලා. මෙතනදිත් ඒ කියන රීතිය ක්‍රියාත්මක වෙනවා. මෙතනදිත් දෑ එහෙම නැත්නම් පා වගේ පදයක් යෙදෙනකොට ඊට පෙර කර්තෘ අනුක්ත වෙනවා. දැන් අපි ගත්තොත් මෑණියන් දෑ කියලායි අපි කියන්නේ. මෑණියන් කියන්නේ අනුක්තය. තෙරණියන් දෑ කියලායි අපි කියන්නේ. තෙරණියන් කියන්නේ අනුක්තය. එහෙමනම් හඳුනා ගන්න වාක්‍ය රීතිය බොහොම සරලයි. හොඳින් තේරුම් ගන්න. දෑ පා වගේ ගෞරවාර්ථ ප්‍රත්‍යය දෙනවා නම් ඊට පෙර කර්තෘ පදය අනුක්ත රූපයෙන් තියන්න ඕන. ඒ වගේම දෑ යෙදෙනවා නම් ආඛ්‍යාතයේ දෑය වලින් හරි බහුවචනෙන් හරි අවසන් කරන්න පුළුවන්. පා යෙදෙනවා නම් ආඛ්‍යාතය බහුවචනෙන් අවසන් කරන්න පුළුවන්. රජපා රාජ්‍ය විචාලහ විචාලහ එහෙමයි අපි කියන්නේ. මෑණියන් දෑ ගමට ගිය දෑය එහෙමයි අපි කියන්නේ. ඇදුරුපා ශිල්ප උගන්වති එහෙමයි අපි කියන්නේ. ආඛ්‍යාතයේ බහුවචනෙනුයි කියන්නේ.
එහෙමනම් පා සහ දෑ කියන ගෞරවාර්ථ ප්‍රත්‍ය සම්බන්ධව තමයි අපි ඔය වාක්‍ය රීති ඉගෙන ගත්තේ. හොඳයි. මේ විදිහට අපි දිගින් දිගටම වාක්‍ය රීති ටික පැහැදිලිව සාකච්ඡා කරගෙන යමු. ඒ සාකච්ඡා කරන වීඩියෝස් ඔයාගේ ගාවට ගෙන්න ගන්න අපේ අකීකරු සිංහල පන්ති YouTube නාලිකාව ඔයාලට පුළුවන් subscribe කරලා තියාගන්න. ඒ වගේම තවත් දන්න බොහෝමයක් දෙනාට දැනගන්න සහ සිංහල රහට ඉගෙන ගන්න ඔයාලට පුළුවන් මේ වීඩියෝ ෂෙයා කරගන්න. එහෙමනම් අපි තවත් අලුත් වාක්‍ය රීතියකින් ඉක්මනින්ම හමු වෙමු.